අයිබෝන් සුබ දවසක් හැමෝටම. ඉතින් අද හදිසියෙන් ලෑස්ති වෙලා යන්න තියෙන දවසක්. බබාලා එක්ක යනවා අද ස්විමින් ලෙසන්ස් වලට. ඉතින් මේ ටග්ගල් 9 වෙද්දි ගෙදරින් පිටත් වෙන්න ඕනේ. ඉතින් ඔන්න අපි ආවා. අද කොහොම හරි පුතාව අප්ග්‍රේඩ් වුණා. ඒක නිසා දැන් ඊළඟ සතියේ ඉඳලා මට සතියට දවස් 2ක් එන්න වෙනවා මේ. මොකද දෝනිගේ ක්ලාස් එක තියෙන දවසට පුතාට එකක් හොයාගන්න නෑ. පුතාගේ තියෙන දවසට දෝනිට නෑ. ඉතින් යාට දැන් තනියෙන් චූටි දුරක් සපෝට් එකක් නැතුව පීනන්න පුළුවන් නිසා එයා අප්ග්‍රේඩ් වුණා. ඒක නිසා ඉතින් සතියට දවස් 2ක් ඉස්සරහට එන්න වෙනවා. ඉතින් එන්න ඉතින් සමහර දේවල් අමාරු වෙනවා. හැමදාම ලෙසන්ස් ඉවර වුණාම අයියටයි නංගිටයි හොට් චොකලට් ඕනේ. ඉතින් ඒක හදනකන් තමයි අපි හිටියේ. ඊළඟට ඒක හදලා ඉවරනාට පස්සේ ඉතින් ඒකත් බිබි අපි ඉක්මනට ගෙදර යන්න තමයි හදන්නේ. It's pouring down. Mikey, the turtle bus is here. It's stopping. It's waving. ඉතින් සාමාන්‍යයෙන් මෙහෙම එළියට ගිහිල්ලා යන දවසට ගොඩක් වෙලාවට කඩෙන් කෑම අරගෙන එනවා උයන්න වෙලා නැති හින්දා මේ දැන් හුඟ දවසක් හරියට කඩෙන් කැවුනා. ඉතින් අද නම් මං හිතාගත්තා ඇවිල්ලා මොනවා හරිම ලේසියට හදා ගන්නවා කියලා. ඉතින් මම එන ගමන් මේ චිලි ඔයිල් එක ගෙනාවා. ඒකෙන් රයිස් එකක් හදන්න තමයි හදන්නේ. ඉතින් ඒකත් හදලා මං ආව සත්තු ටික අරගෙන යන්න. ඉතින් මෙහෙම තමයි රයිස් එක. මේක පෙනුම නෑ. හැබැයි රසම රසයි. ඊළඟට ඩෙසර්ට් එකට ඔන්න තියෙනවා තිරමීසු. මේ මාර රසයි මේක. ඉතින් ගෙදර ගෙනාවහම මාර ඉක්මනට ඉවර වෙනවා. ඔන්න දැන් මිල්කින් වෙලාව මේ ඉන්නේ 54. 54 යාව චුට්ටක් අල්ලන්න දෙනවා. ඉතින් මම යාට පොඩි හෙයාර් ස්ටයිල් එකක් ගන්න හදන්නේ. හැමදාම එයාට මේ අන්තිමට තමයි වතුර බොන්න මතක් වෙන්නේ. ඉතින් මම එයා වතුර බොනකම් හැමදාම එයා කොණ්ඩේ හදනවා. පොඩ මොන බෙන්න මෙහෙ බලන්න මිල්කින් ඉවර වෙලා හස්බන්ඩ් හදන්නේ මේ බිත්ති වලට ඔය තියෙන ගොම පැල්ලන් යවන්නේ ස්ප්‍රේ කරන්න මේ මොකද මේකට කියන්නේ ඇසිඩ් එකක්ද මොන හරි මේ ඉතින් අපි සති කීපයකට සැරයක් මෙහෙම කරනවා මේ ගොම පැල්ලන් හිටුනහම කැතයිනේ. ඉතින් මේක අපි පාවිච්චි කරන ෂෙඩ් එක ඉතින් ඒක ලස්සනට තියාගන්න ඕනේ. ඉතින් ඒකින්ද සති කීපයකට සැරයක් හස්බන්ඩ් මෙහෙම ස්ප්‍රේ කරලා සමහර වෙලාවට හොදලා යවපුවාම යනවා. සමහර වෙලාවට ඉතින් බ්‍රෂ් කරන්න ඕනේ. ඉතින් ඔන්න ගෙදර වෙලා ඉතින් අපේ දෝනිගේ වැඩේ මේ දැන්
හරක් පැටව අපේ ගේ ළඟටම දාලානේ ඉන්නේ. ඉතින් එයා ගේ ඇතුලේ ඉන්නේ හැම වෙලේම ගිහිල්ලා ඒගොල්ලොත් එක්ක සෙල්ලම. ඉතින් හරක් ලොකු අය බබාලට බය වුණාට පොඩි අය බබාලට කැමතියි. ඒ කියන්නේ ඒගොල්ලන්ට මොකක් හරි උස ප්‍රශ්නයක් තමයි තියෙන්නේ. මේගොල්ලෝ අපිට බයයි පොඩි අයට කැමතියි. ඉතින් අර මේ ලොකු හරක් පොඩි අයට බයයි. මේ ඒගොල්ලන්ට අර මට හිතෙන්නෙම උස හින්දා තමයි. ඉතින් දෝනිට අල්ලන්න එහෙම දෙනවා ඒගොල්ලෝ. ඉතින් දෝනිගේ වැඩේ ගෙදර ඉන්නකම් හවස් වෙනකම් එළියට පැන මේගොල්ලොත් එක්ක සෙල්ලම් කරන එක, එයාලව අල්ලන එක. මේ ඉතින් හරි ආසයි අර වටේම හැරක් පැටව ඉද්දි. ඉතින් මේගොල්ලෝ දැන් කිරි බොන්නේ නැති අය. ඒගොල්ලෝ තනකොළ කන අය. මම දන්න විදියට ඒගොල්ලන්ට කිරි දෙන්නේ නැහැ දැන්. එන්නේ දැන් ඇති ඔයාට හොඳ නැහැ සීත. Snap karo mama closely. හරි එන්න මැනිකේ. එන්න ගෙට. Like, I think I can see you. මේ ආයිමත් දවසක අපි තුන්දෙනා යනවා හරක් අරන් එන්න. මේ ඉතින් මේ මෙන්න මෙතෙන්ට දාපුවාම හැමදාම මට මාර අමාරුයි මෙයාලව ගන්න. මම එක පැත්තකින් තල්ලු කරගෙන ආපුවම ඒගොල්ලෝ කන්දේ අනික් කෙරවලට යනවා. ඒ කියන්නේ මැදින් පාර තියෙන්නේ මැදින් බහින්නෙම නැහැ. ඉතින් අද බබාලා දෙන්න එක ආපු හින්දා බබාලා දෙනවා මං ඈතින් හිටවලා තිබ්බා. එතකොට ඒගොල්ලෝ අර ඒගොල්ලොන්ට බය වෙලා මැදින් බැස්සා. නැත්තම් හැමදාම මම මාර සටනක් දීලා තමයි මෙතනින් කට්ටිය පල්ලෙහාට ගන්නේ. මේ පැත්තෙන් පන්නන්ගේ දිහා කන්ද උඩට නගිනවා, අනිත් පැත්තෙන් අරගෙන එද්දි මේ පැත්තට නගිනවා. ඉතින් බබාලා දෙන්නා දැකලා බය වෙලා තමයි පල්ලෙහාට බැහැලා ගියේ. අන්න ස්කූල් හොලිඩේස් ඉවරයි. ඉතින් පුතා ඉස්කෝලේට දැම්මා. මේ අද එයා බෑග් එක දාලා ඇවිල්ලා ස්කූල් බස් එකට නගන්න ඕන මෙන්න තියලා ඉඳලා තමයි කිව්වේ බෑග් එක නැහැ කියලා. ඉතින් එයාගේ බෑග් එක එයා තමයි අරගෙන නගින්නේ. ඒකින්ද මමත් ඒක ලොකුවට ඔලුවට තියාගන්න මේ එයාගේ බෑග් එක ගෙනියන්න ඕන කියලා කොහොම හරි බෑග් එක නැතුව ආපහු ගෙදර ගිහිල්ලා අරගෙන ඉස්කෝලේටම බස්සලා එන්න උනා. ඉතින් කොහොම හරි ඔන්න ගෙදර ආවා. මේ දවස්වල මම සාමාන්‍යයෙන් වැඩ ඇරිලා ඇවිල්ලා රැයට උයනවා. කීපයක් වෙනවා සමහර දවස් වලට. ඉතින් ඒ වගේ ඊයේ චිකන් කරියක් හැදුවා. ඒක මම නිමෙන්න හැමම තියලා නිදාගත්තා. ඉතින් දැන් තමයි ෆ්‍රිජ් එකට අරන් දාන්න හදන්නේ හදපු චිකන් ටික. අද බ්‍රෙක්ෆාස්ට් එකට අර චිලි ඔයිලුයි බිත්තරයි දාලා හදලා ගත්ත ස්පැගටි එකක් තිබ්බා. ඒක මාරම රසට ආවා. ඊළඟට කොෆිත් බීලා ඔන්න හුඟ දවසකට පස්සේ මම ආවා මැද වරුවේ ෆාම් එකට. ඉතින් දැන් කාවින් එක ඉවර වෙගෙන යන්නේ. ඒ කියන්නේ අපේ අමාරු කාලේ ඉවර වෙලා තියෙන 99%ම ඉවරයි. ඉතින් මේ දවස්වල කැම ඩිලිවර් කරනවානේ ඒගොල්ලොන්ට අපි. ඉතින් ඒක ඩිලිවර් කරන්න හදන්නේ. ඊට අමතරව අද 7 දිනෙද කොහෙද මේ දවසේ පැටව දාලා හිටියා. ඉතින් ඒගොල්ලෝ ගෙනියන්න ආව හස්බන්ඩ් එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නකොට එයා තනියෙන් එනවා. 7 දෙනෙක් වගේ අර තනියෙන් ගන්න අමාරු හින්දා මමත් ආවද. ඉතින් කොහොම හරි අන්තිමට මම මේ වීඩියෝ එක කරන වෙලාවෙද්දි තව එක්කෙනයි පැටව දාන්න ඉතුරු වෙලා ඉන්නේ. ඉතින් කොහොම හරි ඉතින් අපේ අමාරු කාලේ ඔන්න ඉවරයි 99%ම. අනික අර ඉතුරු වෙලා ඉන්න එක්කෙනත් පැටිය දැම්මහම ඉතින් ඉවරයි අපේ බහුතරයක් වැඩ. ඊට පස්සේ ඉතින් චුට්ටක් නිදහස් කාලයක් තමයි ඉස්සරහට හම්බ වෙන්නේ. ඉතින් දවල්ට උයලා තියෙන හින්දා මම හදන්නේ පපඩම් ටිකක් බැද ගන්න. සමහර දවස්වල තෙල් වල බැද ගන්න කම්මැලි හිතුණා මම මේ විදිහට විනාඩි 3ක් මයික්‍රෝවේව් එකේ දාලා ගන්නවා. ඉතින් ওই විදිහට තමයි අද ලන්ච් එක. ගොඩ දවසකින් මට ඔයාලගේ ගොඩාක් කමෙන්ට්ස් වලට රිප්ලයි කරන්න බැරි වුණා. ඉතින් වැඩත් එක්ක බිසි වුණා. ඉතින් ඉස්සරහට ටික ටික පුළුවන් වෙයි රිප්ලයි කරන්න. ඉතින්
මම ඔයගොල්ලෝ හැමෝගෙම කමෙන්ට්ස් කියවනවා රිප්ලයි කරන්න තමයි වෙලාවක් මැනේජ් කරගන්න අමාරු. ඉතින් කොහොම හරි අදට ඔන්න වීඩියෝ එක ඔච්චරයි. ඔයගොල්ලෝ වීඩියෝ එක බලපුව ඔයගොල්ලෝ හැමෝටම ගොඩාක් ස්තුතියි. ආයෙත් අලුත් වීඩියෝ එකකින් ලැබෙන සතිය හැම වෙනකන් හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න.